කන් දෙක ලොක් වෙලා තියෙනවනේ. ඔයිට වැඩි යන්න බෑ බ්‍රෝ, තරහා වෙන්න එපා. ඇත්තටම පට්ට ලැජ්ජාවක් උනේ. මේක මං හිතනවා අපි දාගත්ත සැර ඩබල් කරගත්ත ඉඳලා මෙහෙම දෙයක් උනේ කියලාද. කඳුළු කතාව කැරුම්බක් වුණා. වීඩියෝ එකම කඳුලක් වුණා. ඉතින් යාළුවෝ අපි මෙතනින් නවත්තනවා. ඇත්තටම මීට වැඩිය කන්න බෑ. අම්මෝ කන්න අමාරුයි ඇත්තටම. සැර ඇස් දෙකෙන් කමිලු බේරනවා, නායෙන් හොටු බේරනවා. අනේ මීට වැඩිය කන්න බෑ. හෙලෝ ගයිස්, ඔන්න ඉතින් වෙනද වගේම සුපුරුදු පරිදි ඔයගොල්ලන්ගේ ආලින්දරයල ඉන්නවා අපි අදත් ෆුඩ් චැලෙන්ජ් එකක් අරගෙන. අපි දෙන්න විතරයි මේ වීඩියෝ එකට සම්බන්ධ වෙන්නේ. කිව්වා වගේ අපි දෙන්න විතරයි අද මේ චැලෙන්ජ් එකට බාරගෙන ඉන්නේ. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ සුපිරි කොරියන් රාමෙන් චැලෙන්ජ් එකක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ප්‍රීමියම් එකෙන් ගහන කොරියන් රාමෙන් චැලෙන්ජ් එකක් තමයි. ඔව් රාමෙන් කියපු ගමන් දුවන්න ලෑස්ති වෙන්න එපා. දැවිල්ලා හැදිලා වගේ පොඩ්ඩක් කොහොම ඉන්න. ඒ කියන්නේ අපි මේක try කරන්න හදන්නේ වෙනස්ම විදිහකට. ඕගොල්ලෝ මේ වෙනකොට මේකේ සැර කොහමද? මේක 2S කියලා ගහලා තිනවා. මේකේ සැර කොහමද? මේ රහ කොහමද? ඔක්කොම ඕගොල්ලෝ දන්නවා. නමුත් අපි මේකට සැරක් එක්ක ඔයගොල්ලෝ තමයි කන්න හදන්නේ. ඒ කියන්නේ කොරියන් රාමෙන් ප්ලස් අපි මෙන්න මේ වගේ සුපිරි ලුණු මිරිසක් හදාගෙන තියෙනවා. ඒ වගේම මිරිස් කරල් දෙයක් අරගෙන තියෙනවා. ඉතින් අපි try කරන්න හදන්නේ මේ දේවල් එක්ක සැර එක්ක ඔයගොල්ලෝ තමයි අද රාමෙන් එක කන්න හදන්නේ. එහෙනම් අපි මේක හදාගෙන යනකම් අපිට පොඩි වෙලාවක් දෙන්න. එහෙනම් එතකන් අපි යන් ඉන්ට්‍රෝ එකට. ඔන්න ඉතින් අපි මැගී එක හදාගෙන ආවා. සෝරි රාමෙන් එක හදාගෙන ආවා. ඉතින් අපි මේකට එක්කව කරගමු. මෙන්න මේ වගේ පැකට් වගේක් තියෙන මොනවද කියලා මම හිතන්නේ මේක තමයි සැර එක. ඉතින් අපි මෙන්න මේ පැකට් ටිකත් අපි එක්කව කරගන්න මේකට. එක්කව කරගන්න පැකට් එක. ඔක්කොම දාමු. වෙනකොට තමයි නැත්තා. ඉතින් ඔය අර කොහොමද නහයට එන්න සැරගතිය? සැරක් නම් එනවා, පොඩි සැරක් තියෙනවා. අපි කරන්නේ මේක දැම්මටවත්. ඉතින් guys මේක අපි පළවෙනි පාර තමයි මේක try කරන්න. ඇත්තට මේක try කරලා තිබ්බේ නෑ. ඉතින් අපි බලමු කොරියන් රාමෙන් එකට අපිට සැර දන්නන්න පුළුවන් වේද කියලා. ඉතින් අපි බලමු කොරියන් රාමෙන් එකට අපිට සැර දන්නන්න පුළුවන් වේද කියලා. කොහොම වුණත් අපි සැර දෙගුණ වෙන්න කියලා තමයි අපි වෙනම සෝස් එකක් හදාගත්තේ. බලමු මේක මොන වගේ දෙයක් වෙයිද කියලා. අපි කරනවා. පොඩ්ඩක් මේක පාට නම් පොඩි ස්පයිසි ගතියක් තියෙනවා කියලා පේනවා. අපි දන්නේ කොහොමද කියලා කාලම තමයි බලන්න වෙන්නේ. ඇත්තටම රාමෙන් වීඩියෝ ගොඩක් දැක බලලා තියෙනවා. හැම රාමෙන් එකම මේ කොරියන් රාමෙන් එක ප්‍රීමියම් එකෙන් ගන්න කොරියන් රාමෙන් එක සැරයි කියලා කියනවා. ඇත්තටම සැර පාටක් තියෙනවා. අපි බලමු try කරලා මොන වගේ දෙයක් වෙයිද කියලා. නිකන්න මේ ගන්න තින්නේ මේ සැරට මෙන්න මේ දෙකත් අපි එක්කව කර ගන්නවා. අපි ලුණු මිරිසුත් අය පොඩ්ඩක් මෙන්න දාගමු. ඔන්න ඒකත් අපි දාගත්තා. මිරිස් කරලකුත් තියෙනවා. මොනවගේ සැරක් වෙයිද? මොනව වෙයිද? හරි තුන්වත් වෙනවා. ඉතින් මයක නම් හදාගෙන ඉවරයි. පේනවා ඔයගොල්ලන්ට පේනවා ඇති. මේක මොන වගේ දෙයක් වේද කියලාද හිතා ගන්න බෑ. සැර කොම් වේද කියලා ඉල්ල. පෙනුමෙන් නම් හොඳ ස්පයිසි ගතියක් තියෙනවා. හරිද? තාම නැහැ. හොඳට ගරගතිය ගන්න. ඉතින් කොරියන් රාමෙන් කොත්තුමීලගේ කොරියන් රාමෙන් එක 2x එක වුණ අපි try කරන්නයි හදන්නේ. අපි බලමු මොන වගේ දෙයක් වෙයිද කියලා. හරි වගේ එකක් හරි. හරිනේ. එහෙනම් ඔන්න අපි රාමෙන් චැලෙන්ජ් එක ස්ටාර්ට් කරන්නයි හදන්නේ. අපි බලමු මේක මොන වගේ රහක් වෙයිද මොන වගේ දෙයක් වෙයිද කියන එක
අපි දැන් පළමු ඔන්න එනකම් හරි ඇන්දරෙන්න හැයි පලවෙනි කටටම සැර දැනෙන මොකද ඇත්තර මිතාගන්න බෑ අපි මේක සැර දෙන්න නැතන් අපි උපිරි ලොන් විසකු තදාගත්තා මොකද මේ සැර දෙගුණ වෙන්න ඕන හින්දා සැරට සැරක්කව කරන්න පැදුවේ තවක් සැරක් කතේ තියෙන අපි බලමු දැන්ටනම් පලවෙනිකින්ම තේරුණා කටට සැර වැඩි කියලා Patron. Allah. අටවල් දෙකයි කෑවේ. ඇත්තරම සැරයි. මොකක් හින්දාද කියලා හිතා ගන්න බෑ මේ අපේ හදාගත්ත මේ පේස්ට් එකක් තින්දක් දන්නේ නැහැ. තාම මිරිස් කරලා කෑවෙත් නැහැ. Kan SD yang kantor Wirno. Lah. Amat. මට සරත් තියන්න හොඳේ ඉතින් අපි බලමු කොරියන් රාමෙන් එකට අපිට සැර දන්නන්න පුළුවන් වේද කියලා. ඉගන්නේ මං 3x එක නම් කාලා නෑ. ද 2x එකේ මෙහෙම සැරයි කියන්නේ 3x එක කොහමද රාමෙන් ඔරිජිනල් රාමෙන් එක කොහොමද සැරක් ඇද්ද කියලා හිතාගත්ත හැකි. අනිවාර්යයෙන් ඒකට වීඩියෝ කරගෙන එනවා. ඇත්තටම guys මිරිස් කරලා කන්න අමාරුයි. කන්න අමාරුයි කියන්නේ ඒ තරම් සැරයි. අපේ පේස්ට් එකත් එක්ක වෙන්නේ නැති වට්ටම සැරක් තියෙන්නේ. වතුර බෝතලයක් ළඟට ගත්තේ නැහැ. ඇත්තටම හිතුණා මේ තරම් සැර ඇති කියලා විලා. ඇත්තටම සැරයි. අද මොකද සැර දෙගුණ වෙලා තියෙන්නේ. ඇස් දෙකෙන් කඳු ගෑවිලා තියෙන්නේ. kata kerana deh kalau kita mayas miris kan deh sama dan yang ketiga sih untuk making ada makanan ini hari panas wagian nabi tekta hadagat නැත්තම් මේකේ සැර ඇති කියලාද මට හිතුණා ඒකත් සැර ඇති කියලා අත්තම සැරක් තියෙනවා හිතන්නේ මෙම ටේස්ට් එකක් කවුරුත් කාලෙදි කියලා මේක ඔයා නෑ කවුරුත් මීට කලින් මේක try කරලා නෑ ඉතින් ඒක කාලේ ඇති මෙහෙම ටේස්ට් එකක් එක්කන කාලා නෑ නවත් ගොඩක් තියෙනවා අපි අනිත් තුන්ගෙන් දෙන්න ඉන්න බලාගෙන උන් hina වෙනවා අපිට තියාගෙන හොඳ නෑ ඇස් දෙකම කඳුළු බේරනවා Nasaan laki lang. ඉතින් පොඩි දෙයක් කියන්න බැරුණා guys අපේ channel එකේ නම පොඩ්ඩක් වෙනස් කරන්න හිතුවා ඉතින් මුලින්ම intro එකේ පටන් ගන්නකොට කියන්න හිතන් හිටියේ කියන්න බැරුණා ඇත්තටම අපේ channel එකේ නම
මේ වීඩියෝකින් පස්සේ මිස්ටර් බඩී කියන නමින් වෙනස් වෙනවා. මොකද දැන් යන ට්‍රෙන්ඩ් එකටත් එක්ක ගැලපෙන නමක් දාන්න ඕනේ කියලා හිතුණා. වැඩෙක් කියන නම වෙනස් කරලා ඊළඟ වීඩියෝ එකේ ඉඳලා අපි එන්නේ මිස්ටර් බඩී කියන නමේ අපි channel එක ඔක්කොම වෙනස් කරනවා. ඉතින් ඊළඟට අපි බලාපොරොත්තු වෙන මිස්ටර් බඩී කියන නමින් අපේ channel අලුත් challenge එකකින් අලුත් වීඩියෝ එකකින් අලුත් කතා කරන දේ කියන දේ නෙමෙයි කියවෙන්නේ ඒ තරම් සැරයි. මිස්ටර් බඩී කියන අලුත් channel එකෙන් තමයි අපි ඉස්සරහට එන්නේ. ඒ කියන්නේ අලුත්ම channel එකක් නෙමෙයි මේ channel එකේ නම වෙනස් කරනවා. හැමෝගම ඉල්ලීම් පරිදි තමයි ඒක වෙනස් කරන්නේ. පිටුවලිය කන්න ගත්තරා පට්ට සැරයි. දැන් හිතන අපි මෝඩකමක්ද කරේ අපි පේස්ට් එකක් හදාගන්න කියලා. මොකද ඇත්තටම සැර වැඩි. අම්මා මොලයි නාවේ. ඇත්තටම අපේ YouTube channel එක නම වෙනස් කරන්න තුනේ කට්ටිය කියනවා ඒ නමින් අපිට සෙට් වෙන්නේ නෑලු. ඒ නමින් අර අපි ෆුඩ් challenge කරන හින්දා අපිට සෙට් වෙන්නේ නෑලු ඒ නමින් කට්ටිය කියනවා. ඒකින් තමයි අපි මිස්ටර් බඩී කියන නමින් ආයි මේ YouTube channel එකේ නම වෙනස් කරන්න හිතුවේ. කතා කරන්න බෑ තර වැඩි. අම්මා හිතුවේ නෑ මෙච්චර තරක් එයි කියලා. ඔක්කොම දැම්ම සැර ටිකයි ඔක්කොම දාලා හැදුවේ. පැකට් ඔක්කොම ඉස්සරහ විසි කරේ නෑ. ඕගොල්ලන් පෙන්නනවා අපි දැම්මේ පැකට් එක. තවනම් කන්න බෑ. ලක්ෂානියෝ තව කන්න බෑ. මං හිතුවා මේක ගෑල් ළමයිනුත් කෑවා. සැර නෑ. ඇත්තටම මම හිතන්නේ මෙච්චර ලොකුඩක් සැර ඇති කියලා විලා. සැර ඇත්ත අපි මේකට හොඳට මිරිස් ගම්බිරිස් තනම් මනම් දාලා විලා මිරිස් දාලා විලා හොඳ ලුණු මිරිසුත් එක්ක අවු කරා සැර නැති වෙයි කියලා. ඒක තමයි මම හිතන්නේ වැරදිච්ච දේ නෑ. අම්මෝ. බාව ස්පීඩල් ගින් දාන යෝ. අම්මා. Andre. Itu pada lagi betul deh. हम देखो लोग के लादी इन बने ඔයිට වැඩි යන්න බෑ බ්‍රෝ. තරහා වෙන්න එපා. ඇත්තටම පට්ට ලැජ්ජාවක් උනේ. මේක මං හිතනවා අපි දාගත්ත සැර ඩබල් කරගත්ත ඉඳලා මෙහෙම දෙයක් උනේ කියලාද. කඳුළු කතාවක ඇරුම්බක් වුණා. වීඩියෝ එකම කඳුලක් වුණා. ඉතින් යාළුවෝ අපි මෙතනින් නවත්තනවා. ඇත්තටම මීට වැඩිය කන්න බෑ. අම්මෝ කන්න අමාරුයි ඇත්තටම. සැර ඇස් දෙකෙන් කමිලු බේරනවා, නායෙන් හොටු බේරනවා. අනේ මීට වැඩිය කන්න බෑ. ඉරිස් කරලා දිතුරු එහෙම. පුළුවන් නම් try කරලා බලන්න. 2x එක හැමෝම කෑවා. කාවේ එකම විදියට පුළුවන් නම් මෙන්න මේ වගේ සැර හොඳ ලුණු මිරිසකුත් හදාගෙන පුළුවන් නම් කාලා try කරලා බලන්න. එහාවට පස්සේ තේරෙයි සැර කොහමද කියලා විල්ලා. ඇත්තරම මෙච්චර සැර කාලා තිබ්බෙත් නෑ. ඔයගලන්ට ආතල්ලයක් දෙන්න ඕන ඉඳන් මේ වගේ සැර දාලා කන්න ගත්තේ. අපිට කන්දකින් දුම් පිට වෙනවා. අපිටයි තමයි සුපිරිම ආතල්ලේ උනේ. ඇත්තටම අපිත් මේකේ අත්දැකීමක් ගත්ත කොහොමද සුපිරි මීට කලින් try කරලා තිබ්බ නෑ. ඒ කියන්නේ මේක කන්න try මේ වීඩියෝ කරන්න කලින් වක්කත් පොඩ්ඩක් try කරන්නවක්වත් හිතලා කෑවේ නෑ. අම්මෝ සැරයි. මේක විහිළුවට මේ වීඩියෝ එකට කරන සැරක් නෙමෙයි. ඇත්තටම සැරයි. ඔයගොල්ලෝ try කරලා බලන්න. try කරාට පස්සේ ඔයගොල්ලන්ට තේරෙයි මේ වගේ food challenge කරන ගොඩක් කට්ටිය ඉන්නවා. මම කියනවා try කරලා බලන්න. මම කියනවාට try කරලා බලන්න කොරියන් රාමෙන් එක 2x එක හොඳ හොඳ සැරට හදාගත්ත පේස්ට් එකක් ලුණු මිරිසකුත් එක්ක දාලා ගන්න. අම්මෝ වචන ඉන්නේ. අක්ටෝ රාහයි නෙවෙයි සැරයි. රාහයි නෙවෙයි සැරයි මට වැරදුනා. නෑ රහකුත් තියෙනවා නැත්ද නෑ. රහක් එක සැර රහක් තියෙනවා.
අමුතුම රාත්තින්නේ අමුතුම සැනකුත්ති බලන්න පුළුවන් තරම් try කරනවා කාලා ඉවර කරන්න. අපි කොහමද ඉවර කරා අම්මා කන්න බෑන කියන්නේ කන් දෙක ලොක් වෙලා වගේ දිනවා හරියන්නේ ඔය යාළුවනේ අපි ආයෙත් කියන ඔයගොල්ලෝ මේක ලුණු මිරිස් ටේස්ට් එකක් එක්ක try කරලා බලන්න ආයි කන්න පුළුවන් නම් යටින් කමෙන්ට් එකක් දාන්න ඔයගොල්ලෝ කෑවා කියලා යටින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා ඔයගොල්ලෝ කෑවා කියලා හරියන්නේ නම් අදට අපි මේක නවත්තන වතුරයක්වත් නැහැ ඇත්තටම පට්ට දෙවිල්ලයි අදට මේක නවත්තනවා අපි වීඩියෝ එක මෙතනින් ඉතින් ඔයගොල්ලෝ මතක් කරනවා අපි subscribe කරන්න මේ වගේ අලුත් වීඩියෝ අරගෙන එන්න අපි subscribe කරන්න යාපත් තියෙන notification bell එකත් ඕල් දාලා තියාගන්න හැමෝටම බලන්න අනිවාර්යෙන් share කරන්න මේ challenge එක බාර ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මෙයා බාර ගන්න ඕනේ අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා ඉතින් ඊළඟට අපේ අලුත් channel එක ඒ කියන්නේ අලුත් channel එක කියන්නේ මේ channel එකේම නම වෙනස් කරලා Mr. Buddy කියන නමින් තවත් වීඩියෝ එකක් අරගෙන තුරු ඔබ සැමට සුබ දවසක් අම්මා